හෙලෝ ගයිස්. ඉතින් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද හදන්න යන්නේ කැරමල් පුඩින් මික්ස් එක පාවිච්චි කරලා රසම රස කැරමල් පුඩිම. ඉතින් අපි බලමු මේ රසම රස පුඩිම හදන්න අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම අපිට පොල් අවශ්‍ය වෙනවා. මෙතන මම පොල් බෑයක් වගේ අරගෙන තියෙන්නේ. මේ පොල් ටික හොඳින් බ්ලෙන්ඩර් කරගෙන උක්කු පොල් කිරි මිලිලීටර් 500ක් වගේ හදාගන්න. මේ තියෙන්නේ මම පොල් ටික හොඳට බ්ලෙන්ඩර් කරලා හදාගත්තු පොල් කිරි. මෙතන මිලිලීටර් 500ට ටිකක් අඩුවෙන් තියෙන්නේ. මොකද මම මේකට පිටි කිරි ටිකක් එකතු කරනවා. මේක ගොඩක් රසවත් එතකොට. ඔයාලට කැමති නම් මේකට පොල් කිරි විතරක් එකතු කරන්නත් පුළුවන්. මෙතන මම පොඩි නෙස්ප්‍රේ පැකට් එකක් අරගෙන තියෙන්නේ. මේක දිය කළා මම මිලිලීටර් 50ක් වගේ හදාගෙන තියෙනවා පිටි කිරි. ඔයාලා පොල් කිරි විතරක් නම් ගන්නෙ පොල් කිරි මිලිලීටර් 500ම ගන්න. මේකට පිටි කිරි එකතු කරාම හරිම රසවත්. ඒකයි මම පිටි කිරි ස්වල්පයක් මේකට එකතු කරගත්තේ. දැන් මේ පිටි කිරි ටික පොල් කිරි ටිකට දාලා හොඳින් ඒක මික්ස් කරගන්න. මේ වෙලාවේ අපිට අවශ්‍ය නම් ලුණු සල්පයක් එකතු කරගන්න පුළුවන්. මේ පැකට් එක ඇතුලේ තියෙනවා පොඩි පැකට් දෙකක්. එකක තියෙන්නේ පුඩින් මිශ්‍රණය, අනිත් එකේ තියෙන්නේ සීනි කැරමල් එක. අපි සීනි කැරමල් එක අපි පුඩිම දාන භාජනයේ අඩිය තවර ගන්නවා. එතකොට අපි පුඩින් මික්ස් එක තමයි අපි මේ හදාගත්තු කිරි මිශ්‍රණයත් එක්ක එකතු කරන්නේ. මේ පුඩින් මිශ්‍රණය කිරි ද්‍රාවණයට එකතු කරලා අපි විනාඩි 3ක් වගේ මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඇත්තටම මේක එකතු කරන වෙලාවේදී මේකේ වැනිලා සුවඳක් එන්නේ. ඇත්තටම හරිම සුවඳයි. ඉතින් අපි මේක මිශ්‍ර කරලා ඊට පස්සේ හැන්දකින් ටිකක් වෙලා මේක හොඳින් කවලම් කරගන්නවා. ඊට පස්සේ අපි සීනි කැරමල් එක පුඩිම දාන භාජනයේ අඩිය තවර ගන්න ඕනි. ඊට පස්සේ අපි පුඩින් මිශ්‍රණය භාජනයකට දාලා මේ විදිහට අඩු ගින්දරේ පිස ගන්න ඕනි. ඇත්තටම මේක දෙපාරක් වගේ ඉතුරුවට පස්සේ මේ මිශ්‍රණය ඝන වෙන්න ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි කරන්නේ මේ මිශ්‍රණය ලිපෙන් බාගෙන අපි සකසගත්ත භාජනයට දාගන්නවා. මේක අපි භාජනයට දානකොටම අපිට පේනවා මේක ඝන වෙලා. ඒ වුණාට අපි ශීතකරණයේ තියාගන්න පැය 3-4ක්. ඒ නැතුව මේක එලිමහන් නිකන් තිබ්බත් මේක ඇත්තටම ඝන වෙනවා. ඉතින් පැය 3-4ක් වගේ ශීතකරණයේ තියුවම අපිට මෙන්න මේ වගේ පුඩිමක් තමයි බලා ගන්න පුළුවන්. ඇත්තටම මේක හරිම ලස්සනයි. දැක්කම කන්න ආස හිතෙනවා. ඉතින් පුඩිම කෑලි කැපුවම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඇත්තටම ගොඩක් රසවත් පුඩිමක් මේක. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස පුඩිමක් try කරලා බලන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා හොඳේ.